දැදුරුවය පිටාර ගලලා. දැදුරුවයේ හිටපු මාළු විශාල මාළු මහපාර දිගේ පීනගෙන එද්දී පෞකාර ජඩයෝ කූරවල් වලින් ඇනලා කුඩ වලින් ඇනලා ඒ මාළුවව මරලා දාන. දකින්න ඇති ඔයත් ඇස් දෙකට. කරමල් වලින් එල්ලගෙන ලොකු මාළුවෙක් ඇල්ලුවා කියලා අරය. ඒ මොඩයට හිතෙන්නේ මමත් ඉන්නේ විපතක ඌත් ඉන්නේ විපතක. විපතේ ඉන්න මිනිස්යාව බේර ගන්නවා වගේම මේ විපතේ ඉන්න සතාවත් ගැලවීම සසර පුරාවටම මට පින් ලැබෙන දෙයක්. ඌ බැලුවේ මාළු ටික කන්න. පෞකාරකම කියන්නේ ඕක. හැබැයි මතක තියාගන්න ඊට වැඩිය ලස්සනයි මට අපේ හාමුදුරු කෙනෙක් එව්වා වීඩියෝ එකක්. පන්සලේ බල්ලා වතුරෙන් පන්සල යට වෙද්දී පන්සලේ ඉන්න බලල් පැටියව අරන් එනවා කටි. බේර ගන්න කියලා. ඔන්න තිරිසන්නෝ. අද තිරිසන්නුන්ට එහා ගිහිල්ලා මිනිස්සුયો. ඇයි? විෂම ලෝභයයි අධර්ම රාගයයි මිත්‍යා ධර්මයයි. ඒ තැනට ගියාම පින්වත්නි කොහෙද දෙවිවරු අපිට පිහිට වෙන්නේ? අහිංසක සතා පීනගෙන ඉද්දි කුඩේ මිටෙන් ඇනලා මරනවා නම් ඒ සතාව පන පිටින් කරමලෙන් උස්සගෙන ගෙදර එනවා නම් මාළු යාපන් කියලා මොනතරම් කරුමයක්ද කියලා බලන්න. එනිසා විපතකදීවත් පව් කරන්න යන්න එපා. මතකයි නේද? අර දූපතකට පාවෙලා ගිය වෙලාවේ ගෑණී මිනිහා එකතු වෙලා කුරුළු කූඩු වල බිත්තර පුච්චන් කෑවා. කුරුළු පැටව ටික මරාගෙන කෑවා. කුරුල්ලෝ කෑවා. ಜಾතිත් ළමයි නෑ. ඉපදෙන කිසිම භවයක දරු සම්පත් නෑ. අන්තිමට බුදුහාමුදුරන්ට වඩින්න පාවඩයක් දාලා කිව්වා මේ පාවඩේ උඩින් බුදුහාමුදුරුවෝ වැඩියොත් අපිට දරුවෙක් හම්බ වෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මශාලාවට ඇතුල් වෙන තැනදී කිව්වා පාවඩේ අකුලන්න කියලා. කුමාරයා ඇහුවා ඇයි උඹලට කවදාවත් මේ සසරේ දරුවෝ ලැබෙන්නේ නෑ කිව්වා. ඇයි විපතකට අහුවෙච්ච වෙලාවෙදිත් කලේ පව්. විපතකට යට වෙච්ච එක කල්පනා කරන්න එපා. මේ විඳින්නේ සසර කරපු පව්. ගමොතරට අහුවෙච්ච මිනිහා කල්පනා කරන්න ඕනේ. අහු නොවෙච්ච ඔයත් කල්පනා කරන්න ඕනේ. අපි අපේ මොකක් හරි පිනකට බේරුණා. මේ ව්‍යසනයෙන් මිනිස්සු සීතලට මම නම් පින්වත්නි පහුගිය දවස් 3-4ම කල්පනා කළේ ඒකයි. සීතලට ගැහි මිනිස්සු කණ්ඩ නැතුව පැනඩෝල් පෙත්ත නැතුව බඩගින්දර ඉඳිද්දි බොණ්ඩ වතුර ටිකන මං කල්පනා කළා මම මොනතරම් පින්වන්තේද මම මොනතරම් පින් කඳක්ද. ඇයි මට සීතලේ ගැහෙන්න දෙයක් නැහැ. මට කණ්ඩ නැති උනේ නැහැ. වතුර ටික නැති උනේ නැහැ. හොඳ සැපට මගේ ජීවිතේ තිබ්බ විදිහටම ගත වෙනවා. මේ ලොකුකම් නෙවෙයි. ඒ තමයි සසර අවබෝධය, කර්මය, කර්මඵල. හැබැයි මතක තියාගන්න අපිත් තාම අර තත්ත්වෙන් ගැලවිලා නෑ. මේ ගමන වරද්ද ගත්තොත් අපිත් ඊළඟට ගිහිල්ලා උපදින තැන වැල්ලම්පිටියේ කොළොන්නාවේ කොයි හරි ඉපදිලා ගඟයිනේ අපිත් ඔය විපතටම මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා බෞද්ධයෝ මේ වෙලාවේ තමන්ගේ මිනිස්සුන්ට උදව් කරන්න අනුකම්පාවෙන් නෙවෙයි. අනේ උම්පව් අපිට වෙන්නේ නැති දෙයක් උන්ට උනා කියන හැඟීමෙන් නෙවෙයි. අපිටත් ඔය ටික වෙන්න පුළුවන් කියන සහකම්පනය ඇති. ඔය ටිකම අපිටත් වෙන්න පුළුවන්. ඇයි අපි තාම ගම් වතුරෙන් බේරෙන්න සසරෙන් නිදහස් වෙලා නැහැ. අපිත් තව ඉස්සරහට ආත්ම භව ගණනාවකදී ගම් වතුරෙන් මැරෙයි. ගම් වතුරෙන් විතරක් නෙවෙයි සුනාමි වලින් කඳු කඩන් ගිහිල්ලා නායාම් වලින් මැරෙයි. ඒ අවබෝධය ඇති උදව් කරන්න අපිත් විපතටපත් වුණොත් අපිටත් පින් තියෙන්න ඕනේ. ලැබෙන්නේ එහෙම වුණා.